නරක එන්න පුළුවන්. හැබැයි ඒ අය අපි හොඳ වැය කරනවා. ඒ කියන්නේ මාලිමාව කියන්නේ නිකන් ඒක භාවනා අසපුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර නරක පැත්තට වැටෙන අයයි හොඳ පැත්තට වැටෙන අයයි. අපේ හාමුදුරුවනේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තුන්වෙනුවත් මව්බිම කියලා. අන්න ඒ ලයින් එකෙන්ම ඒ ඉකෝ එකෙන්ම මෙයා කියනවා. පළමුවත් නාවලපිටිය ජනතාව, දෙවෙනිවත් නාවලපිටිය ජනතාව, තුන්වෙනිවත් නාවලපිටිය ජනතාව කියලා. ඒක විශේෂයෙන්ම වෙන්නේ හොරු සහ කූට ව්‍යාපාරිකයෝ සමග ඇති කරගන්නා වූ ඩීල්. මහින්ද රාජපක්ෂ කාල සීමාව තමයි ලංකාවේ දේශපාලනයේ ත්‍රාඩම පීචම්ම පාලනය සිද්ධ වුණේ. නීති අවභාවිතා වුණේ, දේශපාලන පරිපාලනය, රාජ්‍ය පරිපාලනය අල්ලසක් දුන්නා අය, ලක්ෂ 5ක ඇඩ්වාන්ස් එකකුත් දුන්නා අය. එතකොට ඒ මන්ත්‍රීතුමිය ආයෙ ඡන්දෙ දුන්නේ නැති හින්දා මේ ලක්ෂ 5 ඉල්ලගෙන ආයෙ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු කතා කරනවා අය. ඔය වගේ කට ගැඩිච්ච කතා නම් කියනවා. ඒ විපත්තියට තමයි අද ජාතික ජන බලවේගය මුහුණ දෙන්නේ. අයිබෝන් ඉතින් අදත් රාහුල් දුෂ්මන්ත YouTube channel එකත් එක්ක බොහොම හුරු පුරුදු සෙනෙහසින් හුරු පුරුදු ලෙන්ගතුකමින් අපිත් එක්ක එකතු පහදු වෙන ඔබ බොහොම ආදරෙන් පිළිගන්න අතරම අපි නැවත මතක් කරනවා ඔබ මේ වෙනතෙක් රාහුල් දුෂ්මන්ත YouTube channel එක subscribe කරලා නැද්ද? නැත්නම් අපේ රාහුල් දුෂ්මන්ත YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අපේ අලුත්ම updates ඔයාලට සමීප කරගන්න කියන මතක් කිරීමත් එක්ක අපි තවත් මතක් කරනවා මේ වෙනතෙක් අපිත් එක්ක එකතු පහදු වෙලා ඉන්න අපිත් එක්ක මේ ගොඩනගා ගන්න හදන සජීවී පුරවැසි දේශපාලන සංවාදයේ සජීවී කොටස්කාරයෙක් බවට පත් වෙන්න කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ඒ අපේ පුරවැසි සංවාදයට නිතරම ධනාත්මකව හෝ අපේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසකින් ඒකට සක්‍රියභාවය දක්වන ඔබත් බොහොම ආදරෙන් පිළිගන්නවා. ඒ අපි හැම කමෙන්ට් එකක්ම කියනවා. ඒ හැම දෙයක්ම අපි ධනාත්මකව බොහොම සුබවාදී අදහසකින් බාර ගන්නවා. ඉතින් අපි අද බලමු මොනවද මේ සතියේ තියෙන දත් හිරිවටන කතා කියලා. මුලින්ම පළවෙනි දත් හිරිවටන කතාව අපි ගන්නවා ලංකා සී නිවුස් වාර්තා කරනවා. අපි හා එකතු නරක අයද හොඳ අය කරනවා. කවුද මේ කියන්නේ? කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්. අපහා එක්කු නරක අයද හොඳ අය කරනවා. මම හිතන්නේ අපි මේක මීට සති දෙකකට කලින් විතර කතා කරා. මාලිමාවත් ගත්ත අර මහින්ද ගාව තිබ්බ මැෂින් එක. ඒ කියන්නේ ඕනෑම ත්‍රාඩ දේශපාලකෙක් ඕනෑම නරක මිනිස්සෙක් තමන්ගේ දේශපාලන ප්‍රවාහයට සැලුන් දොරින් ඇතුළට එද්දිම ඒ කෙනාට මහා ජාතිවාදී දේශප්‍රේමී සලුපිලි අන්දල ඒ ඇතුළට අරගෙන ආවඩන ඒ මැෂින් එක ගත්තා. ඉතින් ඒකම තමයි මෙයාත් කියන්නේ. මේ නරක එන්න පුළුවන්. හැබැයි ඒ අය අපි හොඳ වැය කරනවා. ඒ කියන්නේ මාලිමාව කියන්නේ නිකන් ඒක භාවනා අසපුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර නරක පැත්තට වැටෙන අයයි හොඳ පැත්තට වැටෙන අයයි. ඒ කියන්නේ මේගොල්ලොන්ගේ පැත්තට වැටුනොත් ඒ ගිරව් හොඳ ගිරව් වෙනවා. හැබැයි සමගි ජන බලවේගයට වෙන විපක්ෂ කණ්ඩායමකට ස්වාධීන කණ්ඩායමකට බලය පිහිටුවන්න සහාය දුන්නොත් අන්නේ නරක පැත්තේ තමයි වැටෙන්නේ ගිරව් ටික. ඒ නිසා මේගොල්ලෝ කියනවා අපහා එක්කු නරක අයද හොඳ අය කරනවා. චේතනාව බොහොම හොඳ චේතනාවක්. ඉතින් අපි බලමු මේගොල්ලෝ කොහොමද හොඳ අය කරන්න කියලා. හැබැයි අපිටම මතකයි චන්දර කලින් කිව්වා මේගොල්ලෝ මේ නරක මිනිස්සු මේගොල්ලෝ බයියෝ මේ හොරු වෙන ස්වාධීන කණ්ඩායම මටවගෙන ඉන්නේ. හැබැයි දැන් කියනවා අපිට සහාය දෙන මේගොල්ලොත් අපි හොඳ අය කරනවා. අපි බලමු. ඊළඟට අපිට හම්බ වෙනවා අපි ගිය සතියේ දැක්කා පළාත් පාලන ආයතනවල විවිධ පක්ෂ සහ විවිධ ස්වාධීන කණ්ඩායම් බලය පිහිටුවාගෙන යන අතරේ නාවලපිටියට විශේෂ අවධානය යොමු වුණා. අපි කලින් කතා කරා ගාල්ල මහනගර සභාව ගැන විශේෂයෙන් ප්‍රියන්ත සහ බන්දු ගැන කතා කරා. ඊට පස්සේ අපි අද කතා කරනවා මේ දත් හිරිවටන කතාවක් අපිට මතක් වෙනවා. ලංකා සී නිවුස් වාර්තා කරනවා මහින්දානන්ද කියා දුන් මග ඔස්සේ ඉදිරියට යනවා. කවුද මේ කියන්නේ? නාවලපිටියේ අලුත් නගරාධිපති අමල් ප්‍රියංකර. මොහු ස්වාධීන කණ්ඩායමකින් තමයි ඉදිරිපත් උනේ. ඒ කියන්නේ ස්වාධීන කණ්ඩායමකින් එන්න උනේ ඇත්තරම. මොකද ඒ වෙලාවේ තිබ්බ ඒ අර පොහොට්ටු දේශපාලනයට තිබ්බ ඒ විරෝධයත් එක්ක මොහුගේ කතාව ඇතුලේ මම හිතන්නේ හිරුවකින් මේ පොඩි ඉන්ටර්විව් එකක් කරනවා. ඒකෙදි කියනවා පළමුවත් නාවලපිටියේ ජනතාව, දෙවෙනුවත් නාවලපිටියේ ජනතාව, තුන්වෙනුවත් නාවලපිටියේ ජනතාව මම පනට වඩා ආදරේ නාවලපිටියේ ජනතාවට කියලා. කෙලිමර මහින්දගේ අර දේශපාලන ටැග්ලයින් එකම තමයි ඒගොල්ලොන්ට බැක් කරලා තියෙන්නේ, හයිජැක් කරලා තියෙන්නේ මහින්දගේ දේශපාලනයේ ප්‍රොපගැන්ඩා එක. ඒ ග්‍රාස් රූට් එකටම තමයි යාලා කතා කරන්නේ. ඒ කියන්නේ මහින්ද අපිට කිව්ව මතකනේ පපුවට ගහගෙන අපේ හාමුදුරුවනේ පළමුවත් මව්බිම, දෙවෙනුවත් මව්බිම, තුන්වෙනුවත් මව්බිම කියලා. අන්න ඒ ලයින් එකෙන්ම ඒ ඉකෝ එකෙන්ම මෙයා කියනවා පළමුවත් නාවලපිටියේ ජනතාව, දෙවෙනිවත් නාවලපිටියේ ජනතාව, තුන්වෙනිවත් නාවලපිටියේ ජනතාව කියලා. ඒ නිසා මේ
අර වඳ වෙලා ප්‍රතික්ෂේප වෙලා ගියපු දේශපාලන පරිචයන්ම නැවතත් ස්වාධීන කණ්ඩායම් මටවගෙන තමයි මේ බලයට එන්නේ. ඒතකොට මිනිස්සු තේරුම් ගන්න ඕන කාරණාව තමයි යම් හේකින් ඔවුන්ට බලය ලැබිලා තියෙනවා. යම් පිරිසක් ඔවුන් තෝරගෙන තියෙනවා. සහ ඒ නෛතික හිඩස් අතරින් රිංගලා ඔවුන් ඒ නගර සභාවල ඒ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවන්න සමත් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් පවතින තත්ත්වය සහ මිනිස්සුන්ගේ පුරවැසි අපේක්ෂණ අභිලාෂයන් ටිකක් සංවර්ධනය වෙලා තියෙන නිසා ඔය කාටවත් වෙනද තරම් කෙලි නැටුම් නටන්න නම් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ අදහස. ඉතින් බලන් ඉමු. ගාල්ල වගේම නාවල පිටියත් විශේෂයෙන්ම මිනිස්සු වගේම රාහුල් දුෂ්මන්ත YouTube channel එක විදිහට අපිත් විශේෂ අවධානයකින් ඉන්න නගර සභාවක් වෙනවා නාවල පිටිය නගර සභාවත්. අපි බලමු. ඊළඟට අපි දැක්කා මේ ළඟදී ජාතික ජන බලවේගයේ දේවානන්ද සුරවීර හොඳ කතාවක් කියලා තිබ්බා. පොහොට්ටු එජාපය සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියලුම කණ්ඩායම් එකතු කරගෙන මාලිමා පෙරමුණක් හදනවා. මම හිතන්නේ අනුර දන්නේ නැතුව ඇති. එයා තමයි කියන්නේ දේවානන්ද සුරවීර. එයා කියනවා ඇයි මේ UMP එකේ මේ පොහොට්ටුවේ මේ සමගි ජන බලවේගය හොඳ මිනිස්සු ඉන්න බැරිද? හොඳ මිනිස්සු ඉන්න බැරිද? අපි ඒක ඔයාලගෙන් තමයි අහන්න ඕන. මොකද ඔයගොල්ලොම තමයි දේවානන්ද සුරවීර කිව්වේ. මේගොල්ලෝ මේ විපක්ෂ කණ්ඩායමෙන් ඔක්කොම මේ රට ගොඩ ගන්න අපේ තියෙන මේ ගමන් වැඩපිළිවෙලේ අපි මේ කකුලෙන් අදින්න හදන්නේ. අර පර වෙලා ගියපු නෙළුම් පොහොට්ටු ටිකට මේ ආයමත් බලය ඉල්ලන්නේ. මේ රට විනාශ කරපු අවුරුදු 70 70 රට කාබාසනීය කරපු කට්ටියම තමයි ඔය එන්නේ කියලා කිව්වෙත් ඔය කටවල් වලින්මයි සුරවීර. ඒ නිසා ඔයගොල්ලෝ ඔහොම කියද්දි අපේ තමයි දත් හිරි වැටෙන්නේ. මොකද ඔයගොල්ලෝ කලින් කියපු කතාවත් අපි බලන් හිටියා. ඔයගොල්ලෝ දැන් කියන ඔය කතාවත් අපි බලන් ඉන්නවා. එහෙම නැතු මේ රටේ මිනිස්සු කොහොම තත්ත්වයක හිටියේ නැහැ කියන මේ සුරවීරට කවුරු හරි කියලා දෙන්න. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේක දැන් ඔයගොල්ලෝම ඇවිල්ලා කියනවා මේගොල්ලෝ හොරු මේගොල්ලොන්ට ඡන්ද දෙන්න එපා මේගොල්ලෝ තමයි රට කාබාසිනිය කරේ. හැබැයි දැන් ඇවිල්ලා කියනවා එයි මේ පොහොට්ටුවේ සමගි ජන බලවේගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ හොඳ මිනිස්සු ඉන්න බැරිද? අපි මාලිමා පෙරමුණක් හදනවා. මං කිව්වොත් අපිට නම් හිතෙන්නේ ඕක අනුර කුමාරගේ දත් හිරි වැටෙන වැඩක්. ඊට වඩා අනුර කුමාරගේ ඇඟ හිරි වැටෙන වැඩක් දේවානන්ද සුරවීර ඔය කියන්නේ. ඊළඟට ලංකා සීනුස් වාර්තා කරනවා අපි එක්ක එකතු වුණත් හොරුන්ට නම් කිසිම සමාවක් නැහැ කියලා මේ කවුද කියන්නේ? කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ජාතික ජන බලවේගයේ අපි එක්ක දැන් කට්ටිය කියනවනේ මේ ඔයගොල්ලෝ මේ හොරු එකතු කරගෙනනේ මේ ඔයාලා මේ අලුත් දේශපාලන සංස්කෘතියක් කියන එකක් ගෙනල්ලා ඇත්තටම එහෙම සංස්කෘතියක්වත් ඇවිල්ලා නැහැ කියලා ඉතින් යන යන තන කට්ටිය කියනවනේ. හැබැයි ඒ වගේ තැන්වලදී මහින්ද ජයසිංහ මෙහෙම කියනවා කියලා ලංකා සීනුස් වාර්තා කරනවා අපි එක්ක එකතු වුණත් හොරුන්ට කිසිම සමාවක් දෙන්නේ නැහැ කියලා. අපිට මතක් වෙන්නෙම මහින්ද රාජපක්ෂගේ පාලන කාල සීමාව තුළ. මහින්ද රාජපක්ෂගේ කාල සීමාව තමයි ලංකාවේ දේශපාලනයේ ත්‍රාඩම ඒ පීචම්ම පාලනය සිද්ධ වුණේ, රාජ්‍ය තාන්ත්‍රය සිද්ධ වුණේ, නීති අවභාවිතා වුණේ, ඒ දේශපාලන පරිපාලනය, රාජ්‍ය පරිපාලනයේ සියලුම අංශයන්ගෙන් අවභාවිතා වුණේ හැල්ලුවට ලක්ුණේ ඒ කාල සීමාව තුළ. ඒක විශේෂයෙන්ම වෙන්නේ හොරු සහ කූට ව්‍යාපාරිකයෝ සමග ඇති කරගන්නා වූ ඩීල්. මේ විපත්තියම තමයි මේ ආණ්ඩුවටත් විය යමින් පවතින කියන එක තමයි රාහුල් දුෂ්මන්ත YouTube channel එකේ විදිහට අපේ අදහස නම් වෙන්නේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝම තමයි කිව්වේ අනිත් අය ඔක්කොම හොරු කියලා. ඔයගොල්ලෝම ඇවිල්ලා කියනවා මේ අනිත් අයන්ගෙත් මේ හොඳයි ඉන්න බැරිද? අපි ඒ කාලේ අහපු ප්‍රශ්න. හැබැයි ඔයාලා ඒ කාලේ කිව්වේ නෑ නෑ අනිත් අය ඔක්කොම හොරු අපි විතරයි මේ පරම පවිත්‍ර පිවිතුරු චේතනාවෙන් ඉන්නේ. එහෙම කියලා ඔයාලා අදම කියනවා. නෑ එහෙම නෑ. මේ ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වුණා කියලා සිසිම සමාවක් දෙන්නේ නෑ. හැබැයි වෙන කට්ටියකට එකතු වෙන්න ගියොත් අන්න මේ සල්ලි වලට විකුණනවා මෙන්න මේගොල්ලෝ මේ වෙන වෙන වරප්‍රසාන වෙන වරදාන වලට තමයි මේගොල්ලෝගේ සහාය දෙන්නේ. හැබැයි ඔයගොල්ලොන්ට දෙද්දි ඔයගොල්ලොන්ට නෑ. ඔයගොල්ලෝගේ වැඩපිළිවෙලට බොහෝම සාමකාමී වැහුම්කන් දීලා ඔයගොල්ලොන්ගේ වැඩපිළිවෙලේ තියෙන පවිත්‍රභාවයට ඒ ආර්ථික වර්ධනයට ඒකෙන් තියෙන ඒ තල්ලුවට ඒ නිසාම තමයි දෙන්නේ. ඕවා ගිහින් කියන්න මහින්ද කොණ්ඩේ බැඳපු කට්ටියන්ට. ඒ නිසා තවදුරටත් රටේ ඉන්න මහජන අරගලයක් කරලා 3-2ක ආණ්ඩුවක් ගෙදර යවලා රටේ ජනාධිපති රටිනුත් පැන්නුවට පස්සේ ඒ රටක ජනතාවට ඔය වගේ දත් හිරිවැටෙන කතා කියන්න එපා. මොකද ඔය වගේ දත් හිරිවැටෙන කතා අහන්න නෙවෙයි. රටේ පුරවැසියෝ එකතු වෙලා මේ මහජන අරගලයක් කරේ කියන එක මේ මහින්ද ජයසිංහට මතක් කරලා දෙන්න. පහුගිය සතියේ තනිකර මේ මාලිමාවේ දත් හිරිවැටෙන කතා වලින් පිරිච්ච සතියක් වුණා. මාලිමාවම රටේ දේශපාලන පක්ෂයකට හෝ ඒ දේශපාලන ප්‍රවාහයකට වෙන්න පුළුවන් උපරිම හානිය තමයි ඔවුන් යම් කාලයක කියපු කතා බලය ලබා ගැනීමෙන් පසු හෝ තවත් කාලයක් ගියාට පස්සේ ඒ කතාවලට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් දැක්වීම හෝ ප්‍රතිවිරුද්ධ විදියට ක්‍රියාත්මක කිරීම. ඒ විපත්තියට තමයි අද ජාතික ජන බලවේගය මුහුණ දෙන්නේ. මොකද අපි හැමදාම කියලා තියෙනවා
දේශපාලනයේ කළු හෝ සුදු චරිත නැහැ. අපි හැමෝම අලුයි. කියන්නේ අපි හැමෝගෙම ඒ දේශපාලන ප්‍රභේදයට ඒ වර්ණයට අපිට පාටක් නැහැ. මොකද අපි හැමෝම සුදුයි. ඒතර ජාතික ජන බලවේගය හැම වෙලේම කිව්වේ මේක තමයි පිරිසිදුම පක්ෂය. මේක තමයි පවිත්‍ර. මේක තමයි ඔක්කොම සුදු මිනිස්සු ඉන්නේ. අනිත් ඔක්කොම කළුයි. හැබැයි අන්න ඒක විශ්වාස කරලා ඔබට ජනතාව මනාපය දීලා ඔබට බලයට පත් කරා නම් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ සුදු ගතිගුණ. හැබැයි ඇත්තම තත්ත්වේ ඔබත් අර වගේම තමයි. අබ්බත් අපි ඔබ ඊට කලින් හිටපු පාලනය කට්ටිය අපි ඔක්කොම එක වගේ. හැබැයි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ අර දේ ඔබ ඒක කියපු නිසා ඒක ඡන්දෙට කලින්. ඒ නිසා ඔබ හැමතිස්සෙම කිව්වා නම් ඔබ සුදුයි කියලා. ඔබෙන් පිරිසිදු සුදු වැඩසටහනක් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ බලාපොරොත්තු බිඳ වැටීම තුල තමයි මේ ජනයා තුල මේ නිර්දය ලෙස ප්‍රතික්ෂේප වෙන්නේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ අපහසුතාවයටපත් වෙන්නේ, අපහාසයට ලක් වෙන්නේ. අන්න ඒකයි මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු තේරුම් ගන්න ඕන. ඒ වගේ සිද්ධියක් තමයි මේකත්. ලක්ෂ්මන් නිපුණාරච්චි කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි කියනවා සදාචාරයක් මේ තියෙනවා කියලා මේ සදාචාරයක් ඕන කියලා එක එක්කෙනා ප්‍රශ්න නගන්න පුළුවන්. හැබැයි අපිට ඉඩ ලැබෙන හැම වතාවකම සහ හැම තැනකම අපි බලය පිහිටවනවා. අපි බලය පිහිටවන්න දෙපාරක් හිතන්නේ. ඒක කොහොම හරි බලය කියන එක කොහොම හරි අපි පිහිටවනවා කියන එක තමයි ලක්ෂ්මන් නිපුණාරච්චිලා කියන්නේ. බලය කියන කාරණාව බලයෙන් ලබාගත යුතු දෙයක් කියන එක අපි හොඳටම විශ්වාස කරනවා සහ ඒක දේශපාලන දර්ශනයන් සහ ඒක යුරෝපීය දේශපාලනයේ ඒක තියෙන න්‍යායක්. බලය කියන එක බලයෙන් ලබාගත යුත්තක්. නමුත් මේගොල්ලෝ බලයට එද්දි කිව්වා නම් නෑ නෑ අපි කාගේවත් එහෙම මේ කාගේවත් එක්ක අපි ඩීල් ගහන්නේ නෑ කවුරුවත් සම්බන්ධ කරගන්නේ නෑ කියලා කිව්වා නම් හැබැයි ඔයගොල්ලෝම ඇවිල්ලා ඊට පස්සේ කියනවනම් මේම සදාචාරයක් එහෙම ඕන කියලා කට්ටිය කියන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් හැමතැනම අපි කොහොම හරි බලය පිහිටවනවල කියන්නේ මෙන්න මේ වගේ නිපුණාරච්චිලම තමයි. ඉතින් ඔයගොල්ලන්ට ඔය වගේ දේවල් නිපුණ වුණාට අපිට නම් ටිකක් අගුණයි කියන එක තමයි අපිට ලක්ෂ්මන් නිපුණාරච්චිට මතක් කරන්න තියෙන්නේ. මොකද වඩා වැඩි දියුණු වෙච්ච පුරවැසි දේශපාලනයක් පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයන් සහිත සමාජයක ජීවත් වෙන්න තමයි මේ රටේ දැන් ජීවත් වෙන මිනිස්සු සහ විශේෂයෙන්ම තරුණ පරම්පරාව ආශක්ත වෙන්නේ. ඒ නිසා ඒ වගේ තැනකදී ඔයගොල්ලෝගේ කතා ටිකක් නිර්දය ලෙස අපහසුතාවයට අපහාසයට ලක් වෙන්න පුළුවන්. මේ අපි කියනවා වගේ. අපි සතිය අන්තිම දත් හිරවැටෙන කතාව විදිහට තෝරගන්නේ විපක්ෂ මන්ත්‍රීලා ගත්තේ අත උස්සන්න විතරයි. තීන්දුව තීරණ ගන්න බලයක් ඔවුන්ට නැහැ. කවුද මේ කියන්නේ? ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන. විපක්ෂ මන්ත්‍රීලා ගත්තේ අත උස්සන්න විතරයි. අන්නේ බලන්න තියෙන හුරතලේ කතාවේ. ඒ කියන්නේ අත උස්සන්න විතරක් මන්ත්‍රීවරු වරන් තියෙනවා. ඒගොල්ලොන්ට කිසිම වරප්‍රසාදයක් දීලා නැහැ. කිසිම ඩීල් එකක් ගහලා නැහැ. කිසිම මුදල් හොමාරුවක් වෙලා නැහැ. අපිට මතකයි ඔය එක ඔය මේ වලල්ලාවිට පැත්තෙන් නම් එක කටකැඩිච්ච කතා ඇහෙනවා. ලක්ෂ 15කට අල්ලසක් දුන්න අය, ලක්ෂ 5ක ඇඩ්වාන්ස් එකකුත් දුන්න අය. එතකොට ඒ മന്ത്രിතුමිය ආයෙ ඡන්දෙ දුන්නේ නැති හින්දා මේ ලක්ෂ 5 ඉල්ලගෙන ආයෙ ජාතික ජන බලවේගයේ മന്ത്രിවරු කතා කරනවා අය. ඔය වගේ කටකැඩිච්ච කතා නම් කියනවා. ඒ වුණාට අපි නම් විශ්වාස කරන්නෙම නැහැ. ඉතින් අපි ආයෙත් මේ කතාවට ආවොත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන කියනවා විපක්ෂ മന്ത്രിවරු ගත අත උස්සන්න විතරයි. බලන්නකෝ. ඔයගොල්ලෝ ඡන්දෙ දීලා යවපු සමහරක් අයම තවත් දේශපාලන පක්ෂ වලට අත උස්සන්න විතරක් යනවා. ලැජ්ජයිනේ. ඒකනේ. අත උස්සන්න විතරයි අරන් තියෙන්නේ. ඒගොල්ලන්ට තීන්දුව තීරණ ගන්න බලයක් එහෙම කිසිම දෙයක් නැහැලු. එතකොට අපිට මතකයි මේ වාකරේ ප්‍රාදේශීය සභාව ඊට පස්සේ කෝරළේපත්තු ප්‍රාදේශීය සභාව මේවලදී ජාතික ජන බලවේගයේ විසින් පිල්ලයන්ගේ පක්ෂයට සභාපතිකම දුන්නා. එතනත් ප්‍රාදේශීය සභාවේ සභාපති තීරණ ගන්න නැතුව ඇති. උපසභාපතිට බාර දෙනවා ඇති තීරණ ගන්න. බලන්න මේගොල්ලොන්ගේ තියෙන උපක්‍රමශීලී භාව. සතුටුයි ඡන්දෙ දුන්නට. ඉතින් අපි මේ සතියේ නියමිත දත් හිරවැටෙන කතා වැඩසටහන මේ විදියට තමයි ඔබ වෙනුවෙන් මේ කිලෝ ගණනින් ටොන් ගණනින් හම්බෙච්ච පක්ෂ භේදයකින් තොරව හම්බෙච්ච දත් හිරවැටෙන කතා ටික මේ විදියට සංක්ෂිප්ත කරගෙන ආවේ. ඉතින් අපි ඔබට කියන්නේ දත් හිරවැටෙන කතා විදියට දකින්න. සීරියස් කතා විදියට දකින්න. ඒ වගේම අපි මේ ගොඩනගා ගන්න හදන පුරවැසි දේශපාලන සංවාදයේ සජීවී කොටස්කාරයෙක් සජීවී සාක්ෂිකාරයෙක් බවට පත් වෙන්න ඔබ මොකක්ද කරන්න ඕන? අපේ රාහුල් දුෂ්මන්ත YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අපේ අලුත්ම updates ඔයාලට සමීප කරගන්න කියන මතක් කිරීමත් එක්ක අපි අදට එහෙනම් ගිහින් එන්න ජය වේවා.